සුබ දවසක් වේවා සියලුම දෙනාට. අපි LNSC කන්ස්ට්‍රක්ෂන් මගේ බ්ලොක්කල් ව්‍යාපාරයේ අපි වැඩ කරන විදිය පොඩි වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ. මේ මගේ වැඩ කරන ස්ථානයේ මේ ටික තාම මේ විදිහට තමයි වැඩ කරන්නේ. මේ මගේ වැඩ කරන තැන, මගේ ස්ටොක් තියාගන්න තැන. මේක තමයි මම අනන මැෂින් එක බ්ලොක් ගල් ගහද්දී වැඩ කරද්දී මේට ඔය තියෙන අපි කියන ගල් කුඩු මේ මෙහා පැත්තේ මගේ ගල් මැෂින් එක තියෙන්නේ. ඔය මං අනන මැෂින් එකට ගල් කුඩු දාලා මං වැඩ කරගන්න විදිය ටිකක් මහන්සි වෙන වැඩක් මේක. ඉතින් බ්ලොක් ගල් ගහනවා කියන්නේ ටිකක් අමාරුයි. ඇඟට පොඩ්ඩක් මහන්සි ගතියක් තියෙනවා. මහන්සි ගතිය බලන්න නැතුව වැඩ කරගත්තොත් සල්ලි හොයා ගන්න පුළුවන්. ඔයාලට වතුර දාගද්දි නියම ප්‍රමිතියට දාගන්න ඕන. වතුර දැමිලි තමයි වැඩේ තියෙන්නේ. වතුර අඩු වෙන්නත් බෑ, වැඩි වෙන්නත් බෑ. ගානටම වතුර දාගන්න ඕන. මේ තියෙන මැෂින් එකේ ඇනන විදිය වතුර, සිමෙන්ති, ගල් කුඩු, චිප්ස් ගල් ස්ලෝ මෝෂන් දාලා තියෙන්නේ. ඔයාලට හොඳට බලා ගන්න ඕනේ ඉඳලා. අපි සිමෙන්ති තාච්චියකට සවල් 40ක් 35ක් වගේ එන්න ගහනවා. ඔය තියෙන්නේ මං ගල් ගහන මැෂින් එක. භාගයක් දාලා තියෙන්නේ. අපි ගල් ගහන ගමන් ගත්ත වීඩියෝ එක. ඔය තියෙන්නේ මගේ මේකේ ලෝගෝ එක දාලා තියෙන්නේ. මැෂින් එකට මං ගල් පුරවන ගමන් ගල් කුඩු සවල් 45ක් විතර දාන්න ඕනේ. සවල් 15ක් විතර දාන්න ඕනේ මැෂින් එකට. ඊට පස්සේ දාලා තමයි ප්‍රෙස් වෙන්න දාන්නේ අපි. ඒ දාලා ප්‍රෙස් වෙන්න දාලා ඇතුළට තල්ලු කරනවා. පෝරුවෙන් තල්ලු කරලා ප්‍රෙස් කරලා එකපාරක් දෙවෙනි පාර තමයි අපි මැෂින් එකෙන් ගල් ගහන්නේ. My destination is unknown, so I'll keep pushing, never slow down. A big blue sky, ඔය තියෙන කරත්ත ගල් කියන කරත්ත එකකින් ගල් ගෙනියන්න ඕනේ. මේවා කරන තැනට අපි තියාගන්න තැනට තවන්න ගොඩ ගන්න ලේසි තැනකට ගල් අරයි යන්න ඕනේ. අනනවා, නැවත ගහනවා, නැවත අනනවා, ගල් පටවනවා. ඔයාලටත් ගල් බ්ලොක් ගල් ගැන දැනගන්න හරි මේ ව්‍යාපාරයට එන්න හරි අදහසක් තියෙනවා නම් හොඳ ව්‍යාපාරයක් හරියට කරගෙන යන්න පුළුවන් නම් ඔයාලට දවසක ගොඩ යන්න පුළුවන්. LNSC ස්තුතියි.